උදේ 7යි විනාඩි 40යි. එකපාරටම කැස්සකුත් ආවනේ. ඇයි මේ කැස්සයි ආදරේ හංගන්න බෑ කියලා කියනවන්නේ. එහෙම කතාවක් අහලා තියෙනවනේ. ඒක තමයි ඇත්තම කතාව. හරිද? මේ මං කියන ඒවා නෙවෙයි. හරිද? පුරාණ වෛද්‍ය ග්‍රන්ථවල, වේද ග්‍රන්ථවල අන්නේ වගේ වල තමයි එහෙම සඳහන් වෙලා තියෙන්නේ. හරිද? කැස්සයි ආදරේ කියන්නේ හංගන්න බැරි කතාවක් කියලා තමයි කියන්නේ. රයිට්. උදේ පාන්දරම මං අතර මේකෙන් මේ වැඩේ පටන් ගන්නවා කියලා හිතුවේ. හැබැයි මට ඊට වඩා අර කතාවනේ දැන් මේ ට්‍රෙන්ඩින්ග් වෙලා තියෙන්නේ. අන්න ඒ නිසා තමයි ඒක තමයි වැඩේ පටන් ගත්තේ. ඉතින් මේ වෙලාවේ මම කියන්න හදන්නේ අන්නේ මිස් වෙච්ච කතාව තමයි කියන්න හදන්නේ. මම ඔයාලට ලස්සන මෙසේජ් එකක් දෙනවා. මේක ඇත්තටම ඔයා හිතන්න ඕනේ මෙසේජ් එකක්. මම එහෙම කියන්නම්කෝ. හරිද? දැන් සමහරක් වෙලාවට මටත් මෙහෙම දැල්ලා තියෙනවා. අපේ නිෂුටත් එහෙම දැල්ලා ඇති. එතකොට අපේ බොස්ටත් එහෙම දැල්ලා ඇති. ඊට පස්සේ අපේ හැමෝටම හරිද? අපි හැමෝටම මේ වගේ සිටුේෂන් එකක් දැල්ලා ඇති. මොකක්ද දන්නවද මම මේ කියන්න හදන්නේ? කොච්චර දේවල් තිබ්බත් සමහරක් වෙලාවට ඔයාලට හිතනවා මේ අයියෝ මුකුත් නැහැ නේ. මට මේ මගේ ලයිෆ් එකේ කිසිම දෙයක් මට හම්බෙලා නැහැ නේ. මොකද්ද මේ ජීවිතේ කියලා වගේ යන්න එහෙම ෆීල් වෙන වෙලාවල් තියෙනවා නේ. සමහරක් වෙලාවට එක දිගට වැඩ කරගෙන යනකොට ඔයාලට හිතෙන්න පුළුවන් අයියෝ මට නම් මේ ජීවිතේ දැන් එපා වෙලා තියෙන්නේ. මට මේ කිසිම දෙයක් කරගන්න විදිහක් නැහැ. මොකද්ද මේ කියලා එහෙම හිතනවා නේ. අන්න එහෙම කෙනෙක් නම් ඔයා පොඩ්ඩක් හිතන්න ඕනෙම කාරණාවක් ගැන තමයි මේ කියන්න හදන්නේ. මට මේක ලස්සන මේ ආටිකල් එකකින් තමයි හම්බුනේ. ඇත්තටම මේක හිතනකොට අපි කොච්චර වාසනාවන්ත මිනිස්සුද කියලා හිතනවා මම මේක දකින්නකොට. හරිද? ඔයාටත් මේක හැවඩපස් තේරෙයි කොච්චර වාසනාවන්ත මිනිස්සෙක්ද කියලා. මේ කියනවා මේ ඔයාට කන්න කෑම වගේ ෆ්‍රිජ් එකේ තියෙනවා නම්. හරිද? ඔයාට අඳින්න ඇඳුම් දෙකක් තුනක් හරි තියෙනවා නම්. එතකොට ඔයාට ඔයාගේ හිසට ඉහළින් මහලයක් තියෙනවා නම්, ඒ වගේම ඔයාට නිදා ගන්න තැනක් තියෙනවා නම්, ඔයා මේ ලෝකේ ඉන්න 75%කට වඩා මිනිස්සුන්ට වඩා පෝසත් කියලා කියනවා. මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ගෙන් 75%කට වඩා පෝසත් කියලා කියනවා. හරිද? ඊට පස්සේ කියනවා ඔයාට සල්ලි තියෙනවා නම් ඔයා කැමති දේවල් ටිකක් ගන්න. ඒතකොට ඔයා කැමති දෙයක් කන්න, කැමති තැනක ඇවිදින්න යන්න, අන්න ඒ වගේ දේවල් ටික හරි කරගන්න ඔයාගේ අතේ සල්ලි තියෙනවා නම් මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ගෙන් 118කට වඩා ඔයා පෝසත් කියලා කියනවා. හරිද? මේ පෝසත් කියන වචනේ මෙතන මේ අදහස් කරලා තින්නේ wealth කියන වචනෙන්. හරිද? ඒ කියන්නේ ඔයා දන්නවා මේ පෝසත් කියන වචනේ දැන් ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකට ගිහපම ඉංග්‍රීසි භාෂාවට ගිහපම එක එක වචන තියෙනවා. rich කියලා කියනවා, wealth කියලා කියනවා. rich කියන එකයි wealth කියන එකයි වචන දෙකක්. හරිද? පෝසත් කියන එකට තමයි ඒක පාවිච්චි කරන්නේ. හැබැයි රිච් කියලා කියන්නේ ඔයාගේ දේවල් ටික කරගන්න. ඒ කියන්නේ ඔයාට වාහනයක් තියෙනවා. අන්න ඒ වගේ කෙනෙක් තමයි රිච් මෑන් කෙනෙක් කියලා කියන්නේ. හැබැයි වෙල්ත් කියන වචනේ එතනින් එහාට ගියපු දෙයක්. ඒ කියන්නේ ඔයා කැමති තැනක යන්න පුළුවන්, ඔයාට කැමති විදිහට සල්ලි වේදම් කරන්න පුළුවන්. අන්න ඒක තමයි වෙල්ත් කියලා කියන්නේ. හරිද? දැන් මේ කතාවෙන් කියන්නේ ඔයාට සල්ලි තියෙනවා නම් ඔයා කැමති දේවල් ටිකක් ගන්න, ඔයා කැමති තැනක ඇවිදින්න යන්න, ඔයාගේ දේවල් ටික කරගන්න ඔයාට සල්ලි තියෙනවා නම් ඔයා මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ගෙන් 118කට වඩා පෝසත් කියලා කියනවා. හරිද? ඊට පස්සේ කියනවා ඔයා ජීවත් වෙනවා නම්. හරිද? ඔයා අද දවස් ජීවත් වෙනවා නම්, ඔයා හොඳට හුස්ම ගන්නවා නම්, ඔයා මේ ලෝකේ ඉන්න වාසනාවන්ත මිනිස්සුන්ගෙන් එක්කෙනෙක් කියලා කියනවා. මොකද දන්නවද එහෙම කියන්නේ? මේ කතා කරන මොහොතේ මේ ලෝකේ හැර යන මිනිස්සු ඉන්නවනේ. අපි දන්නේ නැති උනාට කොච්චරක් ඇද්ද? දැන් හොස්පිටල් එකකට ගියොත් එහෙම මේ වෙලාවේ අවසන් හුස්ම හෙළන මිනිස්සු කොච්චරක් ඇද්ද? මම මෙහෙම කිව්වහම හිතන්න බා නෙගටිව් දේවල් කියනවා කියලා. ඒක තමයි ඇත්ත කතාව. හරිද? මම දැන් මේ වෙලාවේ මගේ රස්සා මම කතා කරන්නේ කරනවා. එතකොට ඔයා මේ වෙලාවේ ඔයා මොන හරි ඔයාගේ වැඩක් කරන ගමන් ඇති. ඔයා මොන හරි කන ගමන් ඇති. ඔයා කොහේ හරි ඇවිදින ගමන් ඇති. හරිද? එතකොට මේ අපි මෙහෙම ජීවිතේ ගත කරන වෙලාවේ මේ ලෝකේ හැර යන මිනිස්සු කොච්චරනම් ඇද්ද? ඒ නිසා ඔයා මේ වෙලාවේ ජීවත් වෙනවා නම් ඔයා හොඳට හුස්ම ගන්නවා නම් ඔයා හිතන්න මම තමයි මේ ලෝකේ ඉන්න වාසනාවන්තම මනුස්සයා කියලා. ඊට පස්සේ අවසාන කතාවේදී කියනවා මේ ඔයාට කියවන්න පුළුවන් නම්. හරිද? ඔයාට මොන හරි දෙයක් කියවලා තේරුම් ගන්න පුළුවන් නම් ඔයා මේ ලෝකේ ඉන්න බිලියන 3ක් මිනිස්සුන්ගෙන් වාසනාවන්ත මිනිස්සෙක් කියලා කියනවා. හරිද? ඒ කියන්නේ ඔයා දන්නවද මේ ලෝකේ කියවන්න බැරි අකුරු දන්නේ නැති මිනිස්සු කොච්චරනම් ඉන්නවද නේ? ඒ වගේ මිනිස්සු අතරින් ඔයාට කියවන්න පුළුවන් නම් ඔයාට මොන හරි දෙයක් තේරුම් ගන්න පුළුවන් නම් මේ ලෝකේ ඉන්න මිනිස්සු බිලියන 3කගෙන් ඔයා මාර වාසනාවන්ත මිනිස්සෙක් කියලා කියනවා. ඒ නිසා හැම වෙලාවෙම හිතන්න එපා මට අරක නෑ, මට මේක නෑ, මම වාසනාවන්ත නෑ, මම මහා මේ කර්මයක් ගෙවන්න කියලා. අන්න ඒ වගේ මැසේජස් සුරුවට දාගන්න එපා. මොකද එහෙමුනොත් එහෙම ඔයාටමයි ඔයාගේ ජීවිතේ එපා වෙන්නේ. පුළුවන් තරම් හිතන්න මම මේ ලෝකේ ඉන්න වාසනාවන්ත මිනිස්සෙක් කියලා. මේ ටික ඔයාට තියෙනවා නම්, මම මේ කිව්ව දේවල් ටික ඔයාට තියෙනවා නම් ඇත්තටම ඔයා මේ ලෝකේ ඉන්න පට්ට පොසත් මිනිස්සෙක්. ඒක තමයි ඇත්තම කතාව. ඒ නිසා කිසිම වෙලාවක හිතන්න එපා අයියෝ අරක නෑනේ, මේක නෑනේ, මට මේ මෙහෙම නෑනේ කියලා. නෑ, තියෙන දේවල් එක සතුටු වෙන්න, තියෙන දේවල් එක සතුටින් කාලය ගත කරන්න. එතකොට තමයි ඔයාගේ ජීවිතේ අර්ථවත් ජීවිතයක් වෙන්නේ. පොඩි වෙලාවක් කරන් අදවස් කල්පනා කරලා බලන්න ඔයාට මොනවද තියෙන්නේ කියලා. එතකොට ඔයාටම තේරෙයි වව් මං ගාව ගොඩාක් දේවල් තියෙනවා කියලා. අන්න එහෙම තමයි හිතන්න ඕනේ. අන්න එහෙම තින්කින් පැටර්න් එකක් තමයි හදා ගන්න ඕනේ. එතකොට තමයි හැම දෙයක්ම ඕකේ වෙන්නේ. good morning උදේ 7යි විනාඩි 45යි. ජීවිතේ තරුණ කාලේ එකසේ
නොරැඳේ